හරි සිදෙනවා සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. අද වීඩියෝ එක ළඟ වීඩියෝ දෙකක් අප්ලෝඩ් කරන්න පුළුවන් chance එකක් තිබුණා. ඉතින් මේ දෙවෙනි වීඩියෝ එක මම දැම්ම කලින් මගේ පඩිය ගැන වීඩියෝ එකක් දාලා තිබුණා. ඊළඟ ටයිකෝ ගැන වෙනම වීඩියෝ එකක් දාලා තිබුණා. ඒ දෙක බලන්න ඕන. මේ උඩින් වැටේ මේ පැත්තෙන් හරි වැටේ කාඩ් එකක් වැටේ. ඒක ක්ලික් කරලා ඒ වීඩියෝ එකට ගිහලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ thumbnail එක දකින්න තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයා කොච්චර ක්‍රෙඩිට් කාඩ් ගහන try කරත් ඔයාලා වැදුන්නේ නැත්තම් ඇයි එහෙම වෙන්න හේතු සහ ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් ටක් ගාලා වද්ද ගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් පටපට ගාලා අපි වීඩියෝ එකට යමු. හරි මේක මේ ලොකු වීඩියෝ එකක් නෙමෙයි මේක පොඩි වීඩියෝ එකක්. මම ටක් ගාලා ඉවර කරන්නම් මේ වීඩියෝ එක. අදාළ අවශ්‍ය කරුණු විතර කියලා. උදාහරණයකට ගන්නේ මාවමයි. මම දැන් ඉන්න තැන කලින් හිටියා පිරිමි 5 දෙනෙක් හිටියා ඔක්කොම. 5 දෙනාගේ එක්කෙනෙක් කලින් ජපානයේ ඉඳපු කෙනෙක්. අවුරුදු 6ක් ජපානයේ ඉඳපු කෙනෙක්. ඊට පස්සේ අනිත් 4 දෙනාම ජපානට කලින් ආපු නැති කට්ටිය. ඒ කියන්නේ පළවෙනි වතාවට ආපු කට්ටිය මං වගේ. 5 දෙනාම ක්‍රෙඩිට් කාඩ් ඇප්ලයි කරා. ඇප්ලයි කරාට පස්සේ මට ක්‍රෙඩිට් කාඩ් එකක් වැදුනේ නැහැ. වගේම අර අවුරුදු 6ක් හිටපු කෙනාට ක්‍රෙඩිට් කාඩ් එකක් වැදුනේත් නැහැ. පළවෙනියටම අපි කතා කරමු කලින් හිටපු කෙනාටයි වැදුන්නේ නැත්තේ කියලා. එයා කලින් ජපානයේ ඉඳලා එයාගේ පොඩි ඇරිස් එකක් තිබිලා තියෙනවා. ඒ හින්දා තමයි එයාට වැදුන්නේ නැත්තේ කියන එකට වැඩි ඉඩක් තියෙනවා. එයා ඉඳපු කෙනෙක් නිසා එයාම තමයි ඒක කිව්වේ අපිට. මං මෙහෙ හිටපු නිසා මට මෙහෙම ඇරිස් එකක් තිබිච්ච නිසා මාට මේක වදින්න නැතුව ඇති කියලා මේකක් තිබුණා. ඊළඟට අනිත් 4 දෙනා ගැන කතා කරමු. ඒ කියන්නේ මම ඇතුළු අනිත් 4 දෙනා. අනිත් 3 දෙනාටම වැදුණා මට විතරයි වැදුන්නේ නැත්තේ. ඇයි මට විතරක් වැදුන්නේ නැත්තේ? මේක ගොඩක් අයට තියෙන දෙයක් නේ. ඇයි මේ ඇප්ලයි කරාට වදින්නේ නැත්තේ? හරි. පළවෙනි එක ඔයාගේ account එකේ මුදල් 0 වෙන්න බෑ. එහෙම වුණොත් ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන කෙනෙක් හිතනවා මේ ඔයාගේ බැංකු ඩීටේල් චෙක් කරනවා. චෙක් කරද්දී ඔයා හැම මාසෙම ඔයාගේ බින්දුව මොකද්ද මේ? ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් දීලා කොහොමද ඔයා ආපහු ණය ටික ගෙවන්නේ? මෙහෙම කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්න බෑ කියන එක තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඉතින් ඒ හින්දා බැංකුවේ කවදාවත් 0 කරන්න එපා. ඊළඟට දෙවෙනි එක තමයි ඔයාගේ ක්‍රෙඩිට් ක්‍රිබ් එකක් ක්‍රෙඩිට් හිස්ටරි එකක් දැනට ජපානයේ නැහැනේ. මොකද ඔයා ජපානට අලුතෙන් ආපු කෙනෙක් නේ. ඉතින් එහෙම වුණාම කොහොමද ඔයා ක්‍රෙඩිට් ක්‍රිබ් එකක් හදාන්නේ? ක්‍රෙඩිට් හිස්ටරි එකක් තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් එක වදින තියෙන සම්භාව්‍යතාව 90%ක් තියෙනවා ක්‍රෙඩිට් කාඩ් එකක් වදින තියෙන සම්භාව්‍යතාව. ඔයා කොහොමද ක්‍රෙඩිට් කාඩ් එක ගන්නේ නැතුව ක්‍රෙඩිට් හිස්ටරි එකක් හදාගන්නේ? හිස්ටරි එකක් හදාගන්නේ. ඉතින් සරල පොයින්ට් දෙකක් දෙන්නම් ඔයාලට. ඔයාලා ෆෝන් ගන්නවානේ. ෆෝන් ගෙවන්න ගන්නවානේ. දැන් ඔය රකුතෙන් ඩොකොමෝ ඊට පස්සේ SoftBank ඔය වගේ එක කම්පැනි වලින් ෆෝන් ගෙවන්න ගන්නවා. ලොකු ෆෝන් ඕනේ නැහැ. පොඩි ෆෝන් එකක් ගන්න ගෙවීමේ ක්‍රමයට ඒ වගේ තැනකින්. ඔයාගේ ක්‍රෙඩිට් ක්‍රිබ් එකක් ක්‍රෙඩිට් හිස්ටරි එකක් හැදෙනවා එතෙන්දී නිකම්ම. මේක ඔයාලට සෑහෙන්න වැදගත් වෙනවා ක්‍රෙඩිට් කාඩ් එකක් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම්. ඉතින් අපේ එක අයියා කෙනෙක් ඒ විදිහට කරපු එක්කෙනෙක්. එයා ක්‍රෙඩිට් කාඩ් එකක් ඇප්ලයි කරලා ෆෝන් එකක් අරගත්තා ගෙවන්න. එයා හරියට ගෙවාගෙන ගියා. වාරික ටික හරියට ගෙවාගෙන ගියා. එයාගේ ක්‍රෙඩිට් හිස්ටරි එක හොඳටම හොඳයි. ඊළඟට එයාගේ account එකේ 0 වෙන්නේ නැහැ. පොඩි ගාණක් ඉතුරු වෙනවා. අනිත් දෙන්නගේ account එකේ යම්කිසි ගාණක් ඉතුරු වෙච්ච නිසා ගෙවා ගන්න පුළුවන් කියන මට්ටම නිසා තමයි යාළු දෙනාට කාඩ් එකක් වැදුනේ. ලේසියෙන්ම ගහන්න පුළුවන් කාඩ් එකක් තමයි රකුතෙන් කාඩ් එක. රකුතෙන් කාඩ් එකේ මේ නම දිග එක එන ප්‍රශ්නයක් වෙනවා. ඔයාලට කතා කරලා එක හදා ගන්නත් වෙනවා. එහෙම නැත්නම් නියෝජිත ස්ථානයක් නේ. ඒවට කියන්නේ සිංහලෙන් කියන්නේ එහෙමනේ. අන්න එහෙම තැනකට ගිහිල්ලා ඔයා ඒක හදාගන්න ඕනේ. නම දිග වැඩි කට්ටිය. ඊට පස්සේ ඔයාගේ ඇප් එක ෆෝන් එකට දාලා හදාගන්න විදිය, ගෙවීම් කරගන්න විදිය, ඒ දේවල් ඔක්කොම හදාලා හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ගොඩක් අය දන්නවද නැද්ද? හරි 50 දන්නව නැහැ කියලා හිතමුකෝ. PayD කියලා තියෙන ඇප් එකක්. මේක ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ රෝස පාට ඇප් එක තමයි PayD කියලා කියන්නේ. තේරෙනවද ඉතින්? හරි. මේකට ගියාට පස්සේ මේ තියෙන PayD එක. මේකට ගියාට පස්සේ මේකෙදි ඔයාට PayD කාඩ් එක හරියට ගහලා ඔයාලා බැංකු ඩීටේල් හරියට දී ගන්න පුළුවන් වුණොත් ඔයාට පුළුවන් Apple කම්පැනි එකේ iPhone, MacBook, ඊළඟට tab, earbuds Apple කම්පැනි එකට අදාළ ඕනම දෙයක් ගන්න පුළුවන්. පොලී රහිත ගෙවීමේ ක්‍රමයකට. මේක වැදගත් පොයින්ට් එකක්. ඒක මම ඔයාලට මේ ඇප් එක පෙන්නුවේ. පොලී රහිත ගෙවීමේ ක්‍රමයකට ගන්න පුළුවන්. හැබැයි ඔයා බැංකු ඩීටේල් හරියට දී ගන්න බැරි වුණොත් ඔයාට හම්බ වෙන්නේ කොළ 9ක්. ඒ කොළ 9න් ඔයාට Apple දේවල් නෙවෙයි Amazon, Shein, Temu අදාළ ඇප්ලිකේෂන් ගොඩාක් තියෙනවා. ඒ ගොඩාක් තියෙන වලින් ඔයාට ඕනම එකකින් කොළ 9ක් වෙනකම් ඕනම දෙයක් ගන්න පුළුවන්. මේවටත් ගෙවීමේ ක්‍රමයක් පොලියක් නැහැ. පොලී රහිත ගෙවීම තියෙන්නේ. ඊළඟට මාස 3ක්, මාස 6ක්, සමහර ෂොප් වලට මාස 12ක් විදිහට වාරික වශයෙන් ගෙවීම හැකියාවකුත් තියෙනවා. මේවටත් පොලී අය කිරීමක් නැහැ. ඒක ලොකු ප්ලස් පොයින්ට් එකක්. මේ PayD ඇප් එක. ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඉන්නවා නම් ඒකේ කාඩ් හම්බ වෙන්නේ නැහැ. කලින් කාඩ් දුන්නා දැන් කාඩ් දෙන්නේ නැහැ. දැන් තියෙන්නේ ඇප් එක විතරයි. ඊළඟට තව එකක් කියන්නම්. ඔයා නිතර අහලා ඇති මේ PayPay කියන එක මේ රතු පාට ඇප් එක. PayPay මේක ගන්නවා නම් මේකත් ඔයාට ටක් ගාලා වදින්න තියෙන chance එකක් තියෙනවා. සයිඩියෝ කාඩ් එක නෙවෙයි. my number කාඩ් එකක් හදලා තියෙනවා නම් my number කාඩ් එක දෙන්න. my number කාඩ් එකට වදින්න තියෙන chance එක 95%ක්. මගේ සයිඩියෝ කාඩ් එකට මම try කළා මට හම්බුන්නේ නැහැ. මගේ account එක 0 තිබුණේ. 0 තිබිලත් මට my number කාඩ් එක ගහපු ගමන් මට ටක් ගාලා මේක ඇප්ලයි කරපු ගමන් මේක වැදුනා. ඉතින් සමහර විට මට ඒ කාලේ වෙනකොට බැංකු account එකේ මම ටිකක් ඉතුරු කරලා තිබුණා. මොකද මම මේ කුරුමගක් හොයන්න ඕනේ කියන එක මගේ ඔළුවේ තිබ්බ නිසා මම පොඩි ගානක් ඉතුරු කරගෙන හිටියා. සමහර විට ඒ හින්දා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ account එකේ සල්ලි බින්දුව කරන්න එපා කවදාවත්. එහෙම වුණොත් ඔයාලට ක්‍රෙඩිට් කාඩ් ගහන්න බෑ. ඊට පස්සේ අහන්න එපා මට ක්‍රෙඩිට් කාඩ් වදින්නේ නැත්තේ කියලා. ඒ හින්දා බින්දුව කරන්න එපා. අනිවාර්යයෙන්ම කීයක් හරි තියාගන්න. ඉතුරුවක් විදිහට හැම මාසෙම එකම ගන්න නෙවෙයි. ටික ටික වැඩි කරන්න. ඔයාලට ඒක ඉතුරුවක් වෙයි. ක්‍රෙඩිට් කාඩ් එකක් ගාලා වදින්න ඕනේ. ඊළඟ මේ
pay එකේදී කොළ 10 වෙදිච්ච කට්ටිය ඉන්නවා 20 ඉන්නවා 30 ඉන්නවා කෙලින්ම 50 වෙදිච්ච කට්ටියත් ඉන්නවා. අර මම කලින් කිව්වා විදිහට මේ pay එක දාලා එයාට පළවෙනි පාට කොළ 30ක් ඇවිල්ලා තිබුණා. එයාගේ වාරික ගේම හොඳයි. ඒ කියන්නේ එයා කිසිම mistake එකක් තියන්නේ නැහැ. හරියට ගෙවනවා. ඒ හින්දා එයාට කොළ 50 වෙනකම් හම්බුණා ඒක. දැන් මම apply කරද්දි මට හම්බුනේ කොළ 20යි. මගේ අර මම කලින් credit card මුකුත් දාලා නැහැ. මට මේක තමයි මුලින්ම හම්බුනේ. කොළ 20ක් හම්බුණා. 20 හම්බ වෙලා මම ඒකෙන් තමයි මේ කතා කරන කැමරාව අරගත්තේ. මම අර වීඩියෝ එකක් දාලා තිබුණා. ඔයාලට ඒකත් මේ කාඩ් එක දාන්න මේ කැමරාව ගැන මේ දෙපැත්ත එකක දාන්න කාඩ් එක කැමරාව ගැන. ඔය කැමරාව ගත්තෙත් ඒකෙන් ඒක කැමරාව අරගෙන පස්සේ මම ඒක ගෙවාගෙන ගියා. වාරික 3ක් හරියට ගෙවද්දි මට ඒක කොළ 30කට අප් වුණා. ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ. ක්‍රෙඩිට් කාඩ් එකක් ගහනවා නම් ඔයාලට මෙන්න මේ දේවල් ටික හරියටම තියෙන්න ඕනේ. එකක් තමයි සෙරෝ කරන්න එපා account එක. අනිවාර්යෙන් ක්‍රෙඩිට් හිස්ටරි එකක් හදාගන්න. පොඩි ෆෝන් එකක් හරි කමක් නැහැ. ගෙවන්න ගන්න. ඒක හරියට ගෙවාගෙන යන්න. එහෙම වුණොත් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් apply කරලා පාවිච්චි කරන්න පුළුවන්. එකක් apply කරලා ඒක හරියට ගෙවාගෙන යනවා නම් තව apply කරලා ඔයාලට ක්‍රෙඩිට් කාඩ් 10ක් හරි ගහත හැකියි. කිසිම ප්‍රශ්නයක් නැහැ. එකම කම්පැනි නෙවෙයි වෙන කම්පැනි වලින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ක්‍රෙඩිට් කාඩ් එක ගහගන්නේ. මතක ඇතුව ඒකේ පොයින්ට් එක අනුගමනය කරලා ක්‍රෙඩිට් කාඩ් එක ගහගන්න. මේකේ පොයින්ට් වලින් ක්‍රෙඩිට් කාඩ් එක කවදාද ගහගන්න පුළුවන් වුණොත් අද නෙවෙයිනේ. අද මම කියලා ඔයාලා මාසයක් දෙකක් තුනක් ගිහලා ඔයාලා ක්‍රෙඩිට් කාඩ් එක කොහොම හරි වැදිලා ඔයාලා කාඩ් එක අතට ආවනම් මේකට කමෙන්ට් එකක් දාන්න. ඔයා කියපු විදිය බලලා මට ක්‍රෙඩිට් කාඩ් එකක් වැදුනායි කියලා. ඒක තමයි මට තියෙන සතුට. හරි. එහෙනම් ගිහින් එන්න. බයි බයි.